හලෝ යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් අපි කලින් කිව්වා වගේ මොන්න ඉතින් අපි ආයෙත් ආවා ඔයාලා ළඟට වෙනම අයිටම් වෙනම රස වෙනම අයිටම් හතරකින් ඔයාලා ළඟට ආවා ඉතින් ඔයාලට පෙන්නන්නම් මොනවද කියලා potato spicy cocktail එකක් ඔය අනිත් එක potato cracker සතේ තියෙනවා ජාල් මුරි කියලා එකක්. ඊපස්සේ තියෙනවා මේක ඇවිල්ලා ඩින්ඩෝ මේකෙන් මේ ඩින්ඩෝ අයිටම් එක මේක පිලිපින් එකක් මේ අනිත් තුනම බංගලාදේශ් එකයි. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අපේ වීඩියෝ එකට යන් ඉක්මනට මොකද කරන්නේ? අපි කඩමු නේද මේ කඩුනේ. ඔව් potato cracker එක කඩමු නේද? මේ potato cracker එක තමයි මුලින්ම කඩන්නේ. අපි කල්ල බලමු. උඩයි දින්නේ මෙන්න මෙච්චරයි potato cracker එක තියෙන්නේ. උඩයි. මේක රියලක් වෙනවා. දැන් ලංකාවේ රුපියල් 80ක් විතර වෙනවා. මේක කියන්න ඕනේ මේක බංගලාදේශ් ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එක. අපි කාලා බලමු පොඩ්ඩක් නේද? ඒක තමයි තියෙන්නේ. කොහොම තත්ත්වෙින් ජතුක මේක නිකන් ලංකාවේ තියෙන මිස්ටර් පොප් ටිප් ටිප් එක. මිස්ටර් පොප් ටිප් ටිප් එක වගේ තමයි. ඒ කියන්නේ ඒ සමාන රහ කියන එච්චර රහ නැහැ. එච්චරම ක්වොලිටියක් නැහැ. ඒ වුණාට ඉතින් කන්න පුළුවන්. කන්න පුළුවන්. ඔව්. අපි ඒ ලුණු එහෙම වැඩි නෑ ගානට තියෙනවා. ලුණු වැඩි පොඩ අර එච්චර ක්වොලිටියක් නැහැ. මම නම් මේකට දෙන්නේ මේක දෙන්නේ නිකන් 10න් 5ක් වගේ තමයි. ඔව් 10න් 6ක් වගේ මන් දෙනවා. 10න් 6ක්. ඊළඟට අපි කඩමු බලන්න ජාල් මුරි. කල්ල බලමු මේ නමත් අමුතුයි නේද? ජාල් මුරි. බලන්න. අපි කල්ල බලමු මේක. ජාල් මුරි මේක බංගලාදේශ්. දෙන්නේ ජාල් මුරි. මේ තියෙන්නේ හාලුයි. හාල් කියන්නේ අර පොප්කෝන් වගේ මේ පොඩි පොඩි වී පොඩි අයිටම් ගොඩක්ම තියෙනවා දාලා. ඒ කියන්නේ ස්පයිසිස් තියෙනවා, රටකජු තියෙනවා කියලා දාලා තියෙනවා. මම තමයි කියන්නේ රටකජු තියෙනවා පොඩ්ඩක්. රටකජුවට ගණන් පුළුවන්. රටකජු 10ක්වත් නැහැ මේක. රටකජුටයි මුළු කොටේ ඔම තමයි තියෙන්නේ. මේකේ පැකට් එක දාලා වසාබි ෆ්ලේවර් එක තියනවා කියලා. කාලා බලමු. මොකද ඇත්තේ? තාත්තේ නම් උතෝරුද? යන්න දාන්න ලොකු හොඳකුත් නෑ ගෙන් කියන්නේ මම මේකට දෙන්නේ 10න් 4යි. 10න් 5ක් 10න් 5යි. 10න් 5යි. පොඩි අයිටම් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි රසයක් තියෙනවා නැතුවම නෙමෙයි. අපි ඊළඟට යන්නේද මේක කරමු. ඩින්ඩෝන්. මේ ඩින්ඩෝ මේ ෆිලිපින් ප්‍රොඩක්ට් එක. මේ මෙහි කඩවල මේ තියෙන කඩවල ගියාම ගොඩක් තියෙන්නේ
මේ බංග්ලාදේශ් ප්‍රොඩක්ට් මේ ෆිලිපින් ප්‍රොඩක්ට් පොඩ්ඩක් අඩුයි බලන්න. එකත් ඉතින් අර අපි කලින් නිව කරා වගේ ඒක මේ විදිහට තියෙන්නේ නිකන් අමුතු විදිහින් මොනවද දන්නේ නැහැ මේ තියෙන්නේ නා මේ බඩේ රිංගු තියනවා කියනවා බඩේ රිංගු green peas peanut ආයි තියෙනවා තිරිඟු පිටිලින් කියන හදලා තියෙනවා අයිටම් හතරක්ම දාලා දෙනවා ඒකට. එතන මේවා තිරිඟු පිටි වලින් තියෙන්නේ ඔව්. කාලා බලමුනේ කාලා බලමු. ඒක රහයි ඒක රහයි. ඒක රහයි. ඒක වෙනම රසයක් එන්නේ. අර කලින් චුටි කෑල් තියෙනවා අර කලින් කාපු දෙකට වැඩිය සාපේක්ෂව මේක ගොඩක් හොඳයි. සාපේක්ෂව නෙමෙයි ගොඩක් හොඳයි ගොඩක් හොඳයි. මේ මේකට දෙන්න පුළුවන් ඩින්ඩොන් 10න් 8ක් දෙන්න පුළුවන් මේ අයිටම් එකට 10න් 8ක්. මම මේක 10න් 9ක් දෙනවා මේක මරු ඉතින් අපිට තව එක අයිටම් එකයි ඉතුරු වෙලා තියෙන්නේ පොටෑටෝ ස්පයිසි කොක්ටේල්. අපි බලමු මේකත් කොහොමද කියලා. පැකට් එක ලොකුණාට පොඩ්ඩයි තියෙන්නේ. ලංකාවේ තමයි උලම් පුම්බලා තියෙන්නේ ඒක නම් හොඳයි නේ ඔව්. නේ ඒක මෙහෙම තමයි තියෙන්නේ තමයි තියෙන්නේ ඒක. මම try කරලා නේද? කොල්ලොන්ට බයිට් එකට වගේම නම් ක්‍රියාව බඩක් තමයි. සරගති තියෙනවා නේද? සරගති හොඳටම තියෙනවා. ගහල් තියෙන ස්පයිසි ඔව් ස්පයිසි කොක්ටේල්. සරයි මේක. සරයි අර පොඩි ඇඹුල් ගතියකුත් එනවා. මුල් ගතිය කියන්නේ මේ බාබකියු සෝස් දාලා තියෙනවා. ඒ තමයි එන්නේ ගොඩක්. මේ කොහොමද? මම දෙනවා 10න් 8ක්. 10න් 9ක්. හොඳයි. පොටෑටෝ. ඉතින් අපි වැඩි අයිටම් ගොඩක් ගෙනාවේ නෑ අද ගිය පාර අපේ වීඩියෝ එකේ අයිටම් 8ක්ම තිබ්බා. ඉතින් වැඩි කාල වේලාවක් ගියා. ඉතින් ඒකට ඒ හින්දා එහෙම නෑ. දැන් අපි ඒ කියන්නේ ස්නැක් තව තියෙනවා. දැන් මේ අපි මෙතන අපි මේක මාකට් එකෙන් නෙමෙයි මේ ළඟ කඩයක් තියෙනවා. කඩෙන් ගෙනාවේ. කඩේ තියෙන ඒවා මාකට් එකෙන් ආයි ස්නැක් වීඩියෝ එකක් දාන්න. ඒ අනිත් දේවල් තියෙනවා. ඔව්. ඒකෙන් දාන්නම්. අද වැඩිම රේටින් හැමෝටම මේකට 9ක්. ඔව්. ඩින්ඩෝ එකට මේ ඉතින් අපි එහෙම තමයි ඔයම තමයි මේ අපි ඊළඟ වීඩියෝ එකත් අපි ඉක්මනට අරන් එනවා. මේ ඊළඟ වීඩියෝ එක අපි දෙන්න හිතන් ඉන්නේ චොකලට් බිස්කට්. මෙහි ලංකා චොකලට් බිස්කට් තියෙනවා. අපි ඒවත් එක්ක මෙහි තියෙන කම්පෙයාර් කරලා බලමු. ඊළඟ චොකලට් බිස්කට් තමයි දෙන්නේ. ඔව් මොකද වෙන්නේ කියලා. මේ එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මම චතුක. මම ශෂි.